ඊට පස්සේ මම යන්නේ ඉතින් ඔන්න මම ඔයාලට කිව්වා තව වීඩියෝයක් දෙන්නම් කියලා. මම දැන් යන්නේ ඊට පස්සේ ඉතින් පල්ලෙහා. එතකොට මේ කුළු බඩු අයිටම්, එතකොට මේ කජු, එතකොට චොකලට් අයිටම් මේවා දින ඔක්කොම මෙතන. ඉතින් මේ පේනවනේ මම දැන් මේ පල්ලෙහා ගමන් ඉන්නේ. කට්ටිය කොට දෙනෙක් ඉන්නවා ඉතින් ඇවිල්ලා shopping කරන්න. ඉතින් මේකේ තියෙනවා එතකොට ෆෝන් අයිටම්, එතකොට ෆෝන් නැති දෙයක් නැහැ, හැමදේම තියෙනවා, හැම වර්ගෙම තියෙනවා, නැති දෙයක් නැහැ. දැන් බලමු ඉස්සරහට කියලා. ඉතින් චොකලට් පෙරේත කට්ටියට දැන් චොකලට් තියෙනවා. ඉතින් මේ පැත්තේ තියෙනවා, අර පැත්තේ තියෙනවා, හැම පැත්තෙම තියෙනවා. ඉතින් මොනවද ඩේලි මිල්ක්. ඉතින් එතකොට ක්‍රීම් ජාති, එතකොට මේවා පාම් පිටි හැමදේම ඉතින් මේකේ තියෙන දෙයක් නැහැ. ඉතින් මම ඊළඟට ඇතුල් වෙන්නේ එතකොට මොනවද ලගේජ් තියෙන, එතකොට බ්ලැන්කට් ඒ තියෙන පැත්තට මේ පැත්තේ තනිකරම තියෙන ලගේජ්. ඉතින් ගණන් එහෙම වුණාම පොඩ්ඩක් උඩ යනවා. ඉතින් මේ සම්පූර්ණයෙන්ම තියෙන ලගේජ් තියෙන්නේ. ඉතින් මං ආවෙත් බෑග් එකක් බලන්න. බලමු කොහොමද කියලා. බෑග් එකේ ට්‍රැවලින් බෑග් එකක් කොහොමද බලමු ගිහිල්ලා. මේ බෑග් එකේ ක්වොලිටි වගේ නේද? හොඳයි බෑග් එක නේද? ගලපනවා නේ. සුපිරි නේද? හැබැයි ගලපන උනාට මේ 8යි 10යි ගානක් දෙනවා බෑග් එකේ. බලමු. ඉතින් මට මේ බෑග් එකට හිතන් හිත ගියා බෑග් එකේ ක්වොලිටි නේද? පාටත් හොඳයි නේ. බලමු. ලගේජ් නම් තියෙනවා මම හිතන බ්‍රෑන්ඩඩ් හොඳ ඔරිජිනල් ඒවා තියෙන්නේ. මේ 17යි ඉතින් එක ගණන් වල තියෙන සයිඩ් බෑග් තියෙනවා. ඉතින් මේ කට්ටියට ඊට පස්සේ මම ඇතුල් වෙන්නේ ගෘහ භාණ්ඩ, ඒ කියන්නේ බ්ලෙන්ඩර්, එතකොට තියෙන අයිටම් තියෙන පැත්තට. අපි බලමු මේ පැත්තේ කොහොමද කියලා. උණු වතුර කෙටල්, එතකොට අවන් බර්ග තියෙනවා, එතකොට බෙන්ඩර්, ෆෝන් අයිටම් තියෙනවා. ඉතින් ප්‍රෙෂර් හොඳ ඔරලෝසු තියෙනවා. බ්‍රෑන්ඩඩ් ටෝගන්, එතකොට සබ්වූෆර්, JBL ස්පීකර්, ෆ්‍රිජ්, ටීවී, ෆ්‍රිජ් තියෙනවා, ටෝච්, එතකොට දැන් ටෝච් සෙට් කැම්ම තියෙනවා. ඉතින් මම බලන්න ආවේ. බලමු බ්‍රෑන්ඩඩ් තියෙන්නේ. බලමු කොහොමද කියලා. ඉතින් මොබයිල් ෆෝන් තියෙනවා, iPhone Honor items තියෙන ගොඩක් ෆෝන්. මේ පැත්තේ තියෙන ෆෝන් item. පැත්තේ තියෙන perfume item. ඉතින් iPhone තියෙනවා බ්‍රෑන්ඩඩ්. ඉතින් මෙතන තියෙන iPhone, මෙතන Motorola, මෙතන Oppo. ඔන්න ඉතින් මම බැලුවා ගිහිල්ලා ඉතින් බලන්න පුළුවන් හැමතැනම බැලුවා ඉතින් ගිහිල්ලා. ඉතින් ප්‍රයිස් එක නම් පොඩ්ඩක් වැඩි. ඉතින් බ්‍රෑන්ඩඩ් තමයි තියෙන්නේ. ඉතින් අපි දෙයක් ගන්නව නම් අනිවාර්යෙන් මොකද මේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන් දෙයක් ගන්න ඕනේ. ලෝකල් බඩු ගත්තාම ලෝකල් වල හිලක් තියෙන මොකක් හරි නේද? අපි අනිවාර්යෙන් ගන්න ඕනේ. ඉතින් අපි බලමු. ඊළඟට දැන් මම මේක ඊට පස්සේ තියෙනවා කෑම පැත්තට අපි යම් බලන්න. ඉතින් අපි යමු කෑම පැත්තට. ඉතින් මේ දෙන එතකොට මිනිස් තුනපා මිනිස්, එතකොට සියලු මාර්ග තියෙනවා. ඉතින් මෙතන පොල් තියෙනවා, සුදුළු ලුණු ඉඟුරු, එතකොට මස් අරග, බයිට් අරග, එතකොට මේ පැත්තේ දෙනවට කජු, අතන තියෙනවා මාස්, මාළු, එතකොට මේ පැත්තේ තියෙනවා එතකොට මේ සෝඩිස් වර්ග, එසේ මේ පැත්තේ තියෙනවා සලාඩ් වර්ග. ඉතින් මෙතන තියෙනවා බලමු. ඉතින් කේක් අයිටම්, ස්වීට් අයිටම් තියෙන මේ පැත්තේ. ඉතින් මෙතන තියෙනවා කේක් අයිටම්ස්. This item ඉතින් ගණන් අඩුයි 250, පිලිප් 250, 250 ඉතින් ගණන් අඩුයි. මේ පැත්තේ තියෙන රයිස්, චිකන් ඒවා, එතකොට මස් අයිටම්. මෙතන තියෙන සලාඩ් ජාති. මෙතන තියෙනවා නූඩල්ස්, එතකොට මටන්, බීෆ්, පාස්ටා වර්ග. යන්න හදන්නේ. ඉතින් එහෙනම් ජය වේවා. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. වීඩියෝ ඉවර කරන්න හදන්නේ. එහෙනම් ඉතින් ලොරුවකින් ඉතින් මම සමාප්ත වෙනවා. ඉතින් ජය වේවා. අදාම පොඩ්ඩක් ඉතින් බලලා යන්න. කොහොමද කියලා ඉතින් පොඩ්ඩක් මේ
ඉතින් මං එළියට යන්න හදන්නේ. එහෙනම් පරිස්සමෙන් ජේසිබිට පුල්සන්න. අල්ල දෙපිට ජය වේවා.